හලෝ යාළුවනේ ඉතින් උගලන් වාතත් VVS aquarium එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඉතින් ඔන්න මම අදත් අලුත් අප්ඩේට් එකක් ගෙනාවා. මම යාළුවනේ ඉතින් ආයේ මාළු ගෙනාවා යාළුවනේ. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මම පාකුල ජෝඩුව තමයි යාළුවනේ ගෙනාවේ. ඔතන එක පාකු කෙනෙක් ඉන්නවා. අනිත් පාකු මෙතන ඉන්නවා යාළුවනේ. ඉතින් එයාගේ ඇඟ ගැන ගත්තොතින් උඩ සිල්වර් පාටයි. යට තියෙන යාළුවනේ ඔරෙන්ජ් කලර් රතු පාට තැඹිලි පාටට වගේ හුරු තමයි යට ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉතින් යාළුවනේ දෙන්නම එක වගේ දැන් යාළුවනේ දෙන් ගලන් දවස් දෙකක් විතර එනවා ඉතින් මට වීඩියෝ එකක් කරගන්න බැරිනා ඉතින් ඒක තමයි යාළුවනේ අදට වෙලා තියෙන අප්ඩේට් එක. ඉතින් යාළුවනේ මට තව එකක් කියන්න ඕන මම යාළුවනේ මේකෙදි විච්ච ප්ලාන්ට්ස් ඔක්කොම ගලවලා එක තැනකට ගත්තා. ඉතින් ඉස්සෙල්ලා යාළුවනේ විසිරලා තමයි ඔක්කොම වගේ තිබ්බේ. ඉතින් අරවානා මෙතන ඉන්නවා. ඉතින් වෙනද වගේම තමයි යාළුවනේ සාමාන්‍ය විදිහට ඔස්කල 3 දෙනායි ඒගොල්ලෝ ඉන්නවා. අලුත් අප්ඩේට් එක තමයි යාළුවනේ ඉතින් පාකුල දෙන්නගෙන ආපු එක. ඉතින් ඒක වගේම තමයි යාළුවනේ මගේ මම තවත් මේකක් හම්බුණා. මෙන්න යාළුවනේ ඉතින් මට යාළුවෙක්ගේ මාළුව දෙන්නෙක් හම්බුණා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඉතින් ඒ දෙන්න ටයිගර් බාප්ලා දෙන්නේ. ඉතින් එයා කිව්ව විදිහට නම් එයා ඇලෙන් අල්ලගත්තයි කියලා කිව්වේ. ඒ වුණාට මට නම් හිතෙන්නේ යාළුවනේ ඒගොල්ලෝ ටයිගර් බාප්ලා දෙන්නේ. එන්නේ ඔය ඉන්නේ යාළුවනේ නිකන් කොළ පාටට හුරුයි. ටයිගර් බාප්ලා වගේමයි. ඉතින් එයා කිව්වේ නම් ඉතින් යාළුවනේ ඇලකින් අල්ලගත්තයි කියලා. හරියට ඉතින් යාළුවනේ බෙටා ටැංක් එකට තමයි දාලා තින්නේ. කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ තාම. හරි යාළුවනේ ඉතින් එච්චරයි අදට අප්ඩේට් එක තියෙන්නේ. ඉතින් ඔක මේ මාළුවගේ නම දන්නවනම් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් යාළුවනේ ඉතින් අරවාන ටැංකියත් ඔහොම තියෙනවා. ඉතින් යාළුවනේ මම ආය අරවානට වෙනම ටැංකියක් ගන්න ඕන. ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම දාන්නම්. හරි එහෙනම් බයි බයි. ලයික් කරන්න.